පංචායුධ ජාතක කතාව. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපමහා බෝධිසත්වයන් වහන්සේ එම රජතුමාගේ අගමේසියගේ කුසෙහි පිළිසිඳ ගත්තා. ඔහුට පංචායුධ කුමාරයා ලෙස නම් තැබුවා. වයසින් වැඩුණු කුමාරයා ශිල්ප ඉගෙනීම සඳහා තක්සලාවට ගියා. එහිදී ඉතා දක්ෂ ලෙස සියලු ශිල්ප හදාරා අවසන් කළ කුමාරයාට දිසාපාමොක් ආචාර්යතුමා ආයුධ 5ක් තෑගි දුන්නා. පංචායුධ කුමාරයා එම ආයුධ 5ත් රැගෙන නැවත බරණැස් නුවර බලා එන අතරමඟදී විශාල වනාන්තරයක් හමු වුණා. වනාන්තරයට ඇතුළු වන තැන සිටි මිනිසුන් කුමාරයාට අවවාද කළා. පින්වත් කුමාරය, ඔය කැලයට යන්න එපා. එහි සිලේශලෝම නම් භයානක යක්ෂයෙක් ඉන්නවා. ඔහු දකින මිනිසුන්ව අල්ලාගෙන කනවා. එහෙත් සිංහයෙකු මෙන් නිර්භීත වූ පංචායුධ කුමාරයා නොබියව කැලයට ඇතුළු වුණා. වනාන්තරය මැදදි තල් කඳක් තරම් මුස රකුසු හිසක් ඇති බියකරු සිලේශලෝම යක්ෂයා කුමාරයා ඉදිරියට පැමිණියා. එම්බා යක්ෂය, මාළඟ විෂපෙව් ඊතල ඇත, මට ලං නොවෙනු යැයි කිව් කුමාරයා ඊතලවලින් යක්ෂයාට වෙත්තා. එහෙත් පුදුමයකි. ඒ සියලු ඊතල යක්ෂයාගේ ඇලෙන සුළු ලොම්වල ඇලී ගියා. ඉන්පසු කුමාරයා කඩුවෙන් කැසුවා. එය දැලුණා. හෙල්ලයෙන්ද යගදාවෙන්ද පහරදුන් අතර ඒ සියලු ආයුධ යක්ෂයාගේ ඇඟේ ඇලී ගියා. සියලු ආයුධ අහිමි වූ කුමාරයා, මාගේ ආයුධ ඉවරුණාට මගේ ශක්තිය ඉවර නැතැයි සිතා දකුණු අතින් යක්ෂයාට ගැසුවා. එය දැලුණා. වම් අතින්ද දෙපයින්ද ගැසුවේය. ඒවා දැලුණා. අවසානයේ හිසින් පහරතුන් අතර හිසද යක්ෂයාගේ ලොම් අතර ඇලී ගියා. දැන් කුමාරයා තැන් 5කින් යක්ෂයාගේ ඇඟේ එල්ලී සිටී. මේ දුටු යක්ෂයා පුදුමයට පත්විය. මේ නම් පුදුම මිනිසෙක් මරණය පෙනිපෙනී බියක් සැකක් නැතිව ඉන්නවා. මෙවැනි පුරුෂයෙක් මම මීට පෙර දැක නැහැ. එම්බා පුරුෂය, නුඹ මරණයට බිය නොවන්නේ මන්ද? යක්ෂයා ඇසුවා. එවිට පංචායුධ කුමාරයා මෙසේ කීවා. යක්ෂය ඉපදුණු සත්වයාට මරණය නියතයි. ඉතින් මම කුමට බියවෙම්ද? අනික මා ළඟ නුඹ නොදන්නා තවත් ආයුධයක් තිබෙනවා. ඒ තමයි මගේ කුස තුළ ඇති වජ්‍රායුධය. නුඹ මාව කෑවොත් එය නුඹේ බඩ පලාගෙන එළියට ඒවි. කුමාරයාගේ තැනට සුදුසු උපායශීලී කතාව නිසා බියටපත් වූ යක්ෂයා කුමාරයාව බිම තැබුවා. නිදහස් වූ බෝධිසත්වයන් වහන්සේ යක්ෂයාට හොඳ නරක කියාදී ඔහුව හොඳ මගට ගෙන වනාන්තරයේ ආරක්ෂකයා ලෙස පත් කළා. පංචායුධ කුමාරයා නැවත තම රට බලා ගොස් දැහැමින් රාජ්‍යය පාලනය කළා. තමන් සතු සියල්ල අහිමි වෙද්දී පවා බියෙන් තොරව නුවණින් විමසා කටයුතු කරන්නා ජීවිතය ජය ගන්නා බව මෙම කතාවෙන් අප වෙත දෙන පණිවුඩයයි.